හලෝ මම ගයන් මම දැන්ඩ කොරියාව තම වර්ක් කරන්න දැන්ඩ අවුරුත්තුන හමාරක් විතර මම ලංකා විද්දී ෆයිනන්ස් කම්පනය වැඩ කර අවුරුදු 8ක් වගේ ඊට පස්සේ තම කොරියාවටාවේ පස කොරියාවට ඇවිල්ල මම දැන්ට මාස ඕගිය අවුරුද්දේ මාර්තු වගේ තමා මම ස්ටොක් මාකට් එකට ජොයින් වෙන්නේ. ඒකට ජොයින් වෙන්නත් ප්‍රධාන හේතුව තමා මගේ යාළුවෙක් හරහා මට සිනමාගේ වීඩියෝ එකක් මේ එවලා තිබුණා බලන්න කියලා. ඒකේ සිනමාගේ ඒ වීඩියෝ එක බලපුවාම ඒ වීඩියෝ එකේ මම අහලා වැඩ කරන ගමන් අහද්දී මට තේරුණා මෙයා දෙන මොරාල් එකත් එක්ක තමා මම හිතුවේ ටක් ගාලා අපි ස්පීඩ් වෙන්න ඕනේ වැඩක් කරද්දී කියලා මම ඒ කියපු එයාගේ වීඩියෝ එක අහලා එදා හවසම ඇවිල්ලා CSC app එක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ app එක ඩවුන්ලෝඩ් කරගෙන මම මුලින්ම account එකක් හැදුවා එදා දවසේම. ඊට පස්සේ සිනමාගේ තව බේසික් ෆ්‍රී කෝස් එකක් වගේ YouTube එකේ තියෙන එක මම බලලා ඒකෙන් මම මේ කොහොමද net asset value එක බලන්නේ කොහොමද ඒ ටික ඉගෙනගෙන මම මුලින් ඒ පොඩි දේවල් ටික කියන්නේ කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ ෂෙයා මාකට් එක සම්බන්ධව. සිනමාගේ වීඩියෝ එක බලලා තමයි මම මුලින්ම මේ කොටසක් කියන්නේ මොකද්ද ඒක කොහොමද ඒ කොටසක වටිනාකම හොයාගන්නේ ඊට පස්සේ මේ පොඩි දේවල් ටිකක් ඒ වීඩියෝ එකෙන් මම ඉගෙන ගත්තා. ඊට පස්සේ මම CSC account එක කන්ෆර්ම් වෙනත් එක්කම කොහොම හරි මම සල්ලි බ්‍රෝකර් කම්පැනි වල සල්ලි දාලා මුලින්ම මේ දවස්වල අන්ඩර් වැලියු තිබ්බේ ගොඩක් ෂෙයාර්ස් මම net asset එක වැලියු එක බලලා විතරක් ඒ දවස්වල ෂෙයාර්ස් buy කරා. buy කරලා මම පෝර්ට්ෆෝලියෝ එකක් හැදුවා. මේ ඒත් මම හදාගෙන යනකොට මට ලොකුවට ඉන්වෙස්ට් කරන්න තරම් දැනුමක් මදි කියලා මට හොඳටම තේරුණා. ඊට පස්සේ තමයි මම මේ YouTube එකේ අනම්මනම් බලලා බ්‍රෝකර් කම්පැනි එයා කියන දේවලුත් අහා ෂෙයාර්ස් buy කරා. නමුත් ඒ buy කරපු ඒවත් එක්ක මට තේරුණා මම කරගෙන යන දේ වැරදි. මට හරියට දෙයක් දන්නේ නැතුව ලොකුවට ඉන්වෙස්ට් කරන එක හරියන්නේ නැහැ කියලා. මොකද ඒකත් එක්ක තමයි මේ මම සමහරක් ඒවා අරගෙන මම ලොස්ට් වෙලා එහෙමත් තියෙනවා. මේ නමුත් මම ඉවසගෙන ඉන්නවා ඒවා තියාගෙන මේ මොකද මේ සිනමාගේ සමහරක් වීඩියෝස් වල අහලා මම ඒක තේරුම් අරන් තිබුණ නිසා ඒත් එක්ක මට දැනුම මදි කියලා තේරිච්ච හින්දා මම ගිය මාසේ වගේ සිනමට කතා කරලා කෝස් එකට ජොයින් වෙන්න ඕනි කියලා කෝස් එකට ජොයින් වුණා. මේ මම එදාම කතා කරලා එදාම සල්ලි දාලා කෝස් එකට ජොයින් වුණා. ඊට පස්සේ කෝස් එක බයි කරපු දවසේ ඉඳන්ම මම එයා කියපු විදිහට ඔක්කොම මේ වීඩියෝස් බලලා වීඩියෝස් අහලා මම දන්නේ දේවල් නෝට් දාගෙන මේ හැමදේම වැලියු කරන ඒවා වගේ මම බලලා මේ Excel sheet වල හදලා ගණන් හදලා කරලා බැලුවා වැලියේෂන්ස් හදලා මම ඇත්තටම මේ ක්ලාස් එකේ මෙයා කියන උගන්වන දේවල්ත් එක්ක බැලුවට පස්සේ තමයි මම ඇත්තටම කරලා තියෙන සමහර දේවල් මෝඩ වැඩ කරලා තියෙන්නේ. IPOs buy කරලා තියෙනවා. ඒත් එක්කම මේ කරපු මෝඩකම් ගැන මට තේරෙන්න ගත්තේ එතකොට තමයි. ඇත්තටම මේ කෝස් එකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ කෝස් එකේ හැම කෙනෙක්ටම මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ කෝස් එක. මේ අපිට බිලියන කෙනෙක් වෙන්න නම් අනිවාර්යෙන් ගොඩක් කැපවීමක් කරන්න ඕනේ. ඒ හින්දා මෙයාගේ කෝස් එකේ ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ට්මන්ට් එකේ ගොඩක් මයින්ඩ්සෙට් එක අපි හදනවා. එතකොට අපි කොහොමද මේ කම්පැනි එක ඇනලයිස් කරන විදිහ අපිට හොඳට කියලා දෙනවා. ඊළඟ සිනමා එකේ විශේෂත්වය තියෙන්නේ අපිට ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ට්මන්ට් එක කියන ගමන් එයාගේ අත්දැකීමුත් එක්ක එයා කියපු වෙනත් පොතුත් එක්ක අපිට මේ සංසන්දනය කරලා අපිට හොඳ දැනුමක් ලබා දෙනවා. ඒත් එක්ක අපිට මේ ලොකු ගමනක් යන්න පුළුවන්. මේ මම කෝස් එකේ හැම වීඩියෝ එකක්ම ඇහුවා. සමහරක් වීඩියෝ දෙතුන් පාරක් අහලා තියෙනවා. මම ගොඩක් වෙලාවට මේ වැඩ කරන ගමන් වීඩියෝස් ටික අහලා කොහොමද මට මාස දෙකක්
යන්න කලින් මම කොහොම හරි මේ කෝස් එකේ වීඩියෝස් ටික ඔක්කොම බැලුවා. මේ මට ඇත්තටම මොරල් එක හොඳටම හැදිලා තියෙන්නේ මෙයා සිනමා උගන්වන විදිහත් එක්ක. මේ අපිට පොරු දේවල් නැතුව ඇත්තම දේ උගන්වන හින්දා මේ ලොකු ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා සිනමත් එක්ක. ඒකින්ද මම ඉස්සරහට ක්‍රිප්ටෝ කෝස් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු ඉන්නවා. දැනට මේ කෝස් එක හැමෝටම මට රෙකමන්ඩ් කරන්න පුළුවන් සුපිරි කෝස් එකක් කියලා කියන්න පුළුවන්. ජය වේවා.